මම දැන් කියන්න යන්නේ ඔබ අසා නැති නමුත් සත්‍ය තොරතුරකි. ප්‍රධාන අභ්‍යවකාශ ආයතන විසින් සඟවන රහසක් පිළිබඳවයි. මේක කළුකුහරයක් වටා ගමන් කරන ඉතා විශිෂ්ට ග්‍රහලෝකයකි. මෙහි එකම විශේෂත්වය වන්නේ ජීවීන් සිටීමයි. ඉතා දියුණු අධිතාක්ෂණික උපකරණ භාවිතා කරන ජීවීන් සිටීමයි. මෙම ග්‍රහලෝකය කළුකුහරයක් වටා කක්ෂගත වී ඇති නමුත් එක් තරුවකට ටයිඩල් ලොක්වීමක් වී තිබේ. ටයිඩල් ලොක්වීමක් යනු සරලව හැඳින්වුවහොත් ග්‍රහලෝකයේ එක් ප්‍රදේශයක් සදාකාලික අඳුරද අනෙක් ප්‍රදේශයේ සදාකාලික ආලෝකයද වෙයි. මා මින් පෙර පැවසූ පරිදි මෙහි සිටින ජීවීන් ආහාරයට ගනු ලබන්නේ ආලෝක ශක්තියයි. එම ආලෝක ශක්තිය ගනු ලබන්නේ ඔවුන්ගේ ග්‍රහලෝකයේ වටා තිබෙන තරුවලිනි. තවත් විශේෂම කරුණ තමයි අපේ මේ අභ්‍යවකාශ ආයතන විසින් අවුරුදු 20ක් පමණ කාලයක් මෙම ග්‍රහලෝකයේ සිටින ජීවීන් සමගත් ග්‍රහලෝකයේ පිළිබඳවත් ඉතා විශිෂ්ට ගණයේ පර්යේෂණ සිදු කිරීමයි. මොවුන්ගේ සංස්කෘතිය ගැන කිවහොත් ඉතා විශිෂ්ට සංස්කෘතියක් තිබී ඇත. මොවුන්ට ලිංග භේදයක්ද ඇත. නමුත් මොවුන්ට වයස සීමාවක් නොමැත. ඒ කියන්නේ සරලව හැඳින්වුවොත් බාල මහලු යන වයස් සීමාවක් මොවුන්ට නොමැත. නමුත් මොවුන් පවුල් වශයෙන් සිටිති. මා මේ කියූ ජීවීන් සිටින්නේ ආලෝකමත් ප්‍රදේශයේ වන අතර අන්ධකාරයේ පැතිරී තිබෙන ප්‍රදේශයේ සිටින්නේ ඉතා භයානක නමුත් නොදියුණු ජීවීනුයි. මොවුන් අභ්‍යවකාශ ගමන්වලදී කොළ පැහැ ඇඳුම් අඳින අතර ඔවුන්ගේ යානා බලගැන්වීමට කොළ පැහැති ක්‍රිස්ටල් භාවිතා කරයි. ඔවුන් ක්‍රිස්ටල් භාවිතා කරන ප්‍රධානම හේතුව තමයි ඔවුන් සිටින්නේ ඉතා විශාල කළුකුහරයක නිසාය. එම කළුකුහරයේ තිබෙන අධික ගුරුත්වාකර්ෂණයේ බලය බිඳ දමමින් ඔවුන්ට යානාව හසුරවා ගැනීමට පහසු වන නිසා සහ එම ග්‍රහලෝකයේ බහුලව මෙම ක්‍රිස්ටල් භාවිතා වන නිසාය. මොවුන් දැනට පර්යේෂණ කරනු ලබන්නේ ගුරුත්වාකර්ෂණය පිළිබඳවයි. එම ගුරුත්වාකර්ෂණය හසුරවන ආකාරය පිළිබඳව විශේෂ දැනීමක් ඔවුන්ට තිබෙන නමුත් ඔවුන් වැඩිදුරටත් එම ගුරුත්වාකර්ෂණය පිළිබඳව අත්හදා බැලීම සිදු කරනු ඇත. මෙවැනි සත්‍ය තොරතුරු දැන ගැනීමට මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මෙම තොරතුරු මාහට ලැබුණේ ප්‍රධාන අභ්‍යවකාශ ආයතන